කොහොමද ඉතින් ඔයාලා බලන්න ලස්සනම වලව කතාවක් අරන් ආවා. මේ පොතේ නම තමයි ගජසෙන් වලව්ව. ලේඛිකාව තමයි නිෂී බොතේජු. ඉතින් මේ පොත හරිම ලස්සනයි. එන්නකො මේ පොතේ විස්තර ගැන ටිකක් කියන්න. මේ පොතේ ලියලා තියෙනවා නම්කම් හා ආදාළ ශාස්ත්‍රයන් පමණක් වෙනස් කර ලියන ලද සත්‍ය ජීවිත කතාවක් ඇසුරිනි කියලා. මම නම් හරිම ආසයි වගේ පොත් කියවන්න. එතකොට පිදුමේ තියෙනවා වෛරයෙන් උසන්සිදේ කියා සිතන මිනිස්සුන්ට. හිතන්නකෝ මේ කතාව මොන වගේද කියලා. මේ කතාව පටන් ගන්නේ ලොකු පින්කමකින්. ඒ පින්කම දෙන්නේ මේ පළවු ඉන්න ලොකු හාමුට. ලොකු හාමු ජීවිතුන් අතර නෑ දැන්. ඒ තමයි රවින්ද ගජසෙන් බණ්ඩාර. රවින්ද ගජසෙන් බණ්ඩාරට පින්කම දෙන්නේ එයාගේ බිරිඳ වන සුධර්මා ගජසෙන් බණ්ඩාර. ඒ කියන්නේ මේ පළවු ඉන්න ලොකු මෙනිකේ. එතකොට මේ ලොකු හාමුගේ මරණය සිද්ධ වෙලා තියෙන්නේ ඝාතනයකින්. ඒ ඝාතනය කොහොමද වුනේ කියලා මේ පොත කියවගෙන යද්දි ඔයාලට හමු වෙනවා. ඔය අතරේ මේ කතාව ප්‍රධාන චරිතය වෙන ශාක්‍ය ගජසෙන් බණ්ඩාර. එයා අවුරුදු ගාණක් රට ඉඳලා අප්පච්චිගේ පින්කම දවසේ කාටවත් නොකියා ලංකාවට එනවා. නොකිය එන්නේ ශාක්‍ය කියලා આવොත් ශාක්‍යගේ අම්මා කවමදාවත් ශාක්‍යයට ලංකාවට එන්න දෙන්නේ නැහැ. මොකද ශාක්‍ය ලංකාවට ආවම ශාක්‍යයට ගැටලු ගොඩක් මතුවෙන හින්දා. ඔහොම යනකොට ඉතින් ශාක්‍යව දැකලා ශාක්‍යගේ අම්මා හරියට පුදුම වෙනවා. දොස් කියනවා. අයියෝ කියන්නේ තු ආවේ කියලා. ඉතින් ශාක්‍යයට හොඳටම බැනුම් අහන්න සිද්ධ වෙනවා. ශාක්‍යයට ඉන්නවා ලස්සන අක්කා කෙනෙක්. හොඳ බුද්ධිමත් ලස්සන අක්කා කෙනෙක්. ඉතින් එයා නම් හරි කැමතියි මල්ලි ලංකාවට ආවෙකගෙන. ඔය අතරේ තව වලව්වක් තියෙනවා කන්ද ගෙදර වලව්ව කියලා. දැන් මේ වලව් දෙක ඇතුලේ තමයි ප්‍රශ්න ගැටලු සේරම යන්නේ ඔන්න ඔය වලව් දෙක ඇතුලේ. කන්ද ගෙදර වලව්වයි ගජසෙන් වලව්වයි. එතකොට ගජසෙන් වලව්වෙත් පින්කමක් තියෙනවා. කන්ද ගෙදර වලව්වෙත් එදා දවසේම පින්කමක් තියෙනවා. ඒ පින්කම තමයි විජේදීර හැලේපොළගේ පින්කම. ඒ කියන්නේ විජේදීර හැලේපොළ කියන්නේ කන්ද ගෙදර වලව්වේ හාමු මහත්තයා, ලොකු හාමු මහත්තයා. ඇහැලේපොළ වලව්වේ ලොකු මෙනික වන්නේ වචිරා ඇහැලේපොළ. විජේදීර හාමු මහත්තයා ගජසෙන් හාමු මහත්තයා එකම දවසේම තමයි නැති වෙන්නේ. ඉතින් නැති වෙන්න හේතුව කියන්නේ මොකටද නැති වුනේ, ඇයිද නැති වුනේ කියලා ඔයාලා පොත කියවනකොට ඔයාලට හමු වෙයි ඒක. මං කිව්වොත් ඒක කිසිම රහක් නැහැනේ. ඇහැලේපොළ වලව්වේ දරුවෝ දෙන්න තමයි දාරා කාවින්දි ඇහැලේපොළ, සාලියේ ඇහැලේපොළයි. ඒතකොට සාලිය තමයි මේ පවුලේ වැඩිමලා. සාලිය කියන්නේ මහා නරුම මිනිස්සෙක්. කියන්නේ කිසිම හිතපොකුවක් නැති මහා නරුම මිනිහෙක්. ඉතින් එහෙම තමයි මේ කතාව ඉලියලා තියෙන්නේ. ඒතර දාරා කාවින්දි කියන්නේ තාප්පච්චි නැති වෙනකොට එයා අම්මගේ කුසේ තමයි ඉඳලා තියෙන්නේ. ඉතින් එයා මේ කිසි දෙයක් දන්නේ නැහැ. කොහොමද නැති වුනේ, මොකක් වෙලාද නැති වුනේ, කවුද කොහොමද කියලා කිසිම දෙයක් දන්නේ නැහැ. එතකොට දාරා මේ කට්ටිය අඳුරන්නේත් නැහැ. ඒ කියන්නේ ගජසෙන් වලව්වේ කට්ටිය වැඩි අඳුරන්නේ නැහැ. මොකද දාරා පොඩි කාලේනේ දැන් මේ සිද්ධි ඔක්කොම උනේ. ඒතකොට මෙයාලා ඔක්කොම තරහ වෙලානේ. ඒකින්ද ඒ පවුලත් එක්ක කිසිම ගනුදෙනුවක් නැති හින්දා දාරා වැඩි මේගොල්ලෝ කවුරුත් අඳුරන්නේ නැහැ. ඉතින් ඔහොම යනකොට ශාකයට හම් වෙනවා දාරව. ඒ කියන්නේ මුණ ගැහෙනවා. අහම්බකින් වගේ දාරව මුණ ගැහෙනවා. ඒ මුණ ගැහෙන්නේ නුවර වැවරවමිදී. දාරා ඇවිල්ලා කියන්නේ දාරාට ඩ්‍රයිවිං ඉගෙන ගන්න ඕන කියලා දාරා ගෙදරින් එනවා කාර් එකක් අරගෙන ඇවිල්ලා නිදහසේ බොරුවක් කියලා නිදහසේ ඉන්න නුවර වැවරවම ගාවට එනවා. ඒකම වගේ ශාක්‍යත් නුවර වැවරවම ළඟට ඇවිත් හිටියේ. ඒ කොමාරි ශාක්‍යයට මීට් වෙන්නේ දාරාගේ කාර් එක ස්ටාර්ට් වෙන්නේ නැති වෙනවා. එතකොට ශාක්‍ය වෙලා තමයි දාරාට උදව් කරන්නේ. ඉතින් මේ දෙන්න අඳුරන්නේ නැහැ මේ දෙන්න කවුද කියලා. මොකද ශාක්‍යත් පිටට ඉඳන් ඇවිත් ඉන්නේ දාරා ශාක්‍යගේ පවුලේ කවුරුත් අඳුරන්නේ නැහැ. ඉතින් දාරා ශාක්‍යයට තෑන්ක්ස් කරලා එතනින් යනවා. ශාක්‍යයට හිත යනවා දාරා ගැන. දාරා දැක්කම හිතනවා ලංකාවේ මෙතරම් ලස්සන කෙල්ලෝ ඉන්නවද කියලා. ශාක්‍ය ඇස ඇවිදින්න යනවා. ඔය වගේ ඇවිදින්න ගිහිල්ලා නුවර පැත්තේ කානිවල් එකකට ගිහින් ඉනකොට දාරාත් එනවා එතෙන්ට. දාරාත් මොකක් හරි ට්‍රිප් එකක් ඇවිල්ලා එතෙන්ට ඇවිල්ලා දෙන්නම මුණ ගැහෙනවා. එතනදී කතා කරත් දාරාගේ නමවත් ෆෝන් නම්බර් එකවත් ශාක්‍යගේ නමවත් ෆෝන් නම්බර් එකවත් ඉල්ල ගන්න දෙන්නටම බැරි වෙනවා. එතකොට ආයි දවසක හම් වෙනවා ශාක්‍යගේ යාළුවගේ වෙඩින් එක දවසේ. ඒ කියන්නේ ශාක්‍යගේ යාළුවා කසත් බනින්නේ දාරාගේ හොඳම යෙහෙලිය. එතනදී මුණ ගැහිලවත් ශාක්‍යයට දාරාගේ කිසිම විස්තරයක් හොයාගන්න බැරි වෙනවා. හැබැයි දාරා ශාක්‍ය ගැන සියලුම විස්තර එතනදී හොයා ගන්නවා. ශාක්‍ය දාරාට ෆෝන් නම්බර් එක දෙනවා. දාරා කතා කරලා ඊට පස්සේ කියනවා ඔයා මට ආදරය කරනවා නම් අපේ ගෙදරින් ඇවිල්ලා අපේ අම්මගෙන් අහන්න කියනවා. ඉතින් ශාක්‍ය ඔය කිසි දෙයක් දන්නේ නැහනේ. ශාක්‍ය අම්මට කියලා කොමාරි අම්මවත් අරගෙන ඇහැලේ පොළවලවට යනවා. ඒකම අහනවා පුතා මේ පාර හරිද කියලා. ශාක්‍ය කියනවා අම්මා දාරා දාලා තියෙන ලොකේෂන් එක මේක තමයි කියලා. එතකොට සුධර්මත් යනවා සදනතුව ගිහිල්ලා වලව්ව ඇතුළටම ගිහිල්ලා ඉතින් ලොකු කලබලයක් ඇති වෙනවා. ඇති වුණාම දාරාත් ඉතින් හොඳටම අනම්මනම් කියනවා. කිව්වන් පස්සේ ශාක්‍යයට දාරාගෙන දුක හිතෙනවා. එතකොට තරහ හිතෙනවා. ඒක මොකද ශාක්‍ය ඇත්තටම දාරාට ආදරය කරානේ. දාරා නැති වුණාම දැන් දාරා හදන ශාක්‍යගෙන් පලි ගන්නනේ. ඉතින් එයා හිතනවා මෙයා දාන් හිටියේ වෙස්මුණක් තමයි කියලා. ඉතින් කොහොම හරි එතන කතා බහ වෙලා ශාක්‍යයි අම්මයි එනවා. හැබැයි ශාක්‍යගේ හිතේ මේ දුක තරහ දෙකම තියාගෙන සද්දනතු ඉඳලා මෙයා ආයි රට යන තීරණය කරනවා. ඉතින් ඔහොම දින සති ගෙවිලා යනකොට දාරාට හම්බ වෙනවා දාරාගේ හොඳම යාළුවා. වෙඩින් එකට ගියේ යාළුවා හම්බුනාන් පස්සේ එයා හොඳටම දාරාට දොස් කියනවා. මොකද එයා තමයි දාරාට මේ ගජසෙන් වලව්වේ විස්තරය කියලා තියෙන්නේ. ශාක්‍ය ගැන විස්තරය කියලා තියෙන්නේ. එයා හරියටම දොස් කිව්වම දාරාට හිතෙනවා මං කරේ මෝඩකමක් කියලා.
දාරා දන්නවා ශාක්‍යයට ඇත්තටම ආදරය කරා කියලා. ඒතකොට දාරා හරියට පසුතැවෙනවා. ඔහොම ඉඳලා කොහොම හරි දාරට ආය ශාක්‍යව මුණ ගැහෙනවා. ඒ ශාක්‍ය දාරා දිහා බලන්නේවත් නැතුව අඳුරන්නේ නැති ගානට යනවා. ඒක දාරාගේ හිතට හරියට දුක හිතෙනවා. ඒත් දාරා පස්සෙම ගිහිල්ලා ශාක්‍යයට කතා කරනකොට ශාක්‍ය එතනින් දොස් කියනවා දාරට. කොහොම හරි මෙසේජ් ජාලය ආවලා දාරා කොහොම හරි ශාක්‍යව යාළු කරගන්නවා. ඒ යාළු කරගත්තාන් පස්සේ දෙන්න හම්බෙලා කතා කරලා ඉතින් දාරා කියනවා ඔයාත් එක්ක මම මේ සියලුම දේවල් දාලා ඔයා ගාවට එනවා කියලා. එතකොට එහෙනම් ඔයා එන්න මම ඔයාව බාරගන්න කැමතියි කියලා. කොහොම හරි දෙන්න ඉතින් කසාදත් බැඳලා හැමදේම ඉතින් හොඳින් සිද්ධ වෙනවා. ඔය හොඳින් සිද්ධ වුණාට උතන ඉඳන් තමයි ඉතුරු ටික ගලාගෙන යන්නේ. ඔයාලා මේ ලස්සන පොත අරගෙන කියවන්න. කියවලා බලන්න. ශාකේගේ දාරගේ කසාද ජීවිතේ සුන්දර වේද අසුන්දර වේද කියලා. මම ඔයාලට කිව්වේ බොහොම ටිකයි. මේ කතාවේ තව ලස්සන දේවල් තියෙනවා. මෙතනින් එහාට තමයි ඉතින් ශාක්‍යගේ අප්පච්චි දහරගේ අප්පච්චි යාළගේ ඝාතනය කොහොමද සිද්ධ වුනේ. එතකොට මෙයා දෙන කසාදේ පවුලේ නම්බුව ගෞරවය හැමදේම මේ කතාවේ තියෙන සිරුම දේවල් මෙතනින් එහාට තමයි සිද්ධ වෙන්නේ. මේ කතාව සත්‍ය සිදුවීමක් ඇසුරින් කරලා තියෙන්නේ. මේ කතාව කියවද්දී හිතෙන ඉතින් ආදරය, වෛරය, පරිගැනීම මේ ඔක්කොම මිශ්‍ර වුණු කතාවක්. මේ ඔක්කොම එකතු වුණාම ඉතින් කතාවේ චරිත අතර තියෙන වෛරය තවත් ගැඹුරු වෙනවා. පරිගැනීම කියන එක කොච්චර දුරට මිනිසුන්ගේ ජීවිත වෙනස් කරනවද කියලා මේ කතාවෙන් හොඳට පැහැදිලි වෙනවා. අවසානයේ ඉතින් අපිට තේරෙන්නේ පරිගැනීම කියන්නේ කිසිදාම සැනසීමක් දෙන්නේ නැති දෙයක්. ඒක තවත් දුකක්, තවත් විනාශයක් ගෙන දෙන දෙයක් කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් ඔයාලා මේ ලස්සන පොත අරන් කියවලා බැලුවොත් ඔයාලට ඒක තේරෙයි. එහෙනම් අතට මං ගිහින් එන්නම්. ආයෙ ලස්සන පොතක් අරන් ඔයාලා බලන්න එන්නම්.